Hi guys, ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න ආවේ 100% free හුඟක් වැදගත් AI features වලින් පිරුණු හුඟක් වටිනා සුපිරිම වෙබ්සයිට් එකක් ගැන. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරන ගමන් අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේක ඔයාලට app එකක් විදියට Play Store එකෙන් හරි එහෙම නැත්නම් App Store එකෙන් හරි download කරගන්නත් පුළුවන්. ඉතින් මම අද කතා කරන වෙබ්සයිට් එකේ නම තමයි Quinn AI කියන site එක. ඔයාලට මේකේ තියෙන හැම ෆීචර් එකම යූස් කරන්න අවශ්‍ය නිසා ඔයාලට සිද්ධ වෙනවා මේ සයිට් එක ඔයාලා පාවිච්චි කරන බ්‍රවුසර් එකේ තියෙන ඩෙස්ක්ටොප් මෝඩ් කියන ටික් එක ඔන් කරගෙන යූස් කරන්න. ඉතින් අපි සයිට් එකට ගිහින් බලමු මම කියපු ඒ වැදගත් ෆීචර්ස් මොනවද කියලා. ඔයාලට හුඟක් හුරු ඉන්ටර්ෆේස් එකක් තමයි මේ ටූල් එකෙනුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදිත් ඔයාලට මේ ටූල් එකේ chat කරන මොඩල් එක චේන්ජ් කරගන්න හැකියාවක් තියෙනවා. ඒත් ඔයාලට හොඳම quality මේ ෆීචර්ස් පාවිච්චි කරන්න නම් Twin 3 Max කියන මොඩල් එකම පාවිච්චි කරන්න ඕන. ඔයාලට පේනවා ඇති chat box එකට යටින් එක ජාතියේ features 15ක් විතර තියෙනවා. ඉතින් ඔයාලගේ වැඩවලට මේ features use කරන්න නම් ඔයාලට අවශ්‍ය message එක send කරන්න කලින් ඒ අදාළ feature එක එකපාරක් touch කරලා chat box එකට add කරගන්න ඕන. ඉතින් මම දැන් ඔයාලත් එක්ක මේ features වලින් වෙන්නේ මොනවද? ඒ වගේම අපිට ඒ වගේම කරගන්න පුළුවන් මොනවද කියලා එකින් එක පැහැදිලි කරන්නම්. ඉතින් පළවෙනියටම කතා කරන feature එක තමයි travel planner කියන feature එක. ඔයාලට මේක පාවිච්චි කරලා ඔයාලට හුඟක් වටින වැදගත් වැඩක් කරගන්න පුළුවන්. ඒ තමයි ඔයාලා යන්න හිතන් ඉන්න ට්‍රිප් එකක් ගැන සම්පූර්ණ ප්ලෑන් එකක් මේ ෆීචර් එක පාවිච්චි කරලා ඔයාලට පහසුවෙන්ම හදාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එතනදී ඔයාලට ඔයාලගේ ගමන් වියදම්, ඒ වගේම ඔයාලා යන්න බලාපොරොත්තු වෙන ප්ලේස්, විසිට් කරන අවශ්‍ය ටිකට් වල ප්‍රයිස් එක වගේ හුඟක් දේවල් ඔයාලට ඇනලයිස් කරගන්න හැකියාවක් තියෙනවා. ඔයාලගේ ඒ දවස් ගෙවන්න ඕන සම්පූර්ණ ඩේ ප්ලෑන් එකක් අපිට අවසානයේටම කිසිම දෙයක් මඟ හරගන්න නැතුව ඇනලයිස් කරලා PDF එකක් විදියටත් මේ ෆීචර් එක හරහා අපිට පහසුවෙන්ම ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක ඔයාලා ඒ වගේ දේවල් වලදී අනිවාර්යයෙන්ම යූස් කරලා බලන්නම වටින AI ෆීචර් එකක්. මම කතා කරන ඊළඟ ෆීචර් එක තමයි image edit කියන ෆීචර් එක. මේකදී ඔයාලට ඔයාලගේ ෆොටෝස් පහසුවෙන්ම AI පාවිච්චි කරලා එඩිට් කරගන්න හැකියාවක් තියෙනවා. ෆොටෝ එකක quality වැඩි කරගන්න, ඒ වගේම background එක change කරන්න, ඒ වගේම ෆොටෝ එකේ තියෙන වැඩිපුර object remove කරන්නත් මෙතනදී ඔයාලට පහසුවෙන්ම මේ feature එක use කරන්න පුළුවන්. ඉතින් මේකත් ඔයාලට වැදගත් feature එකක් වෙයි ෆොටෝ එකක් edit කරන අවස්ථාවන් වලට පාවිච්චි කරන්න. මම කතා කරන ඊළඟ feature එක තමයි WebDev කියන හුඟක් වටිනා ඒ තරම්ම වැදගත් feature එක. අනිවාර්යයෙන්ම ඔයාලා පාවිච්චි කරලා බලන්නම ඕන feature එකක් තමයි මේ feature එක. මේකදී ඔයාලට code generate කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට login form interface වගේ හුඟක් දේවල් වල code එකක් හොඳම quality එකෙන් හදාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම generate කරපු code එක run කරලා බලන්නත් අපිට මේ feature එක හරහා හැකියාවක් තියෙනවා. ඔයාලට අවශ්‍ය දේ කැටියෙන් send කරලා ටික වෙලාවක් ඇතුළත හුඟක් වටිනා ඒ වගේම ලස්සන code එකක් හදාගන්න ඔයාලට මේ feature එක use කරන්න අමතක කරන්න එපා. ඊළඟට මම කතා කරන්නේ deep research කියන feature එක. ඔයාලට research එකක් කරනවා නම් ඒ වගේම ඔයාලට කරුණු analyze කරගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම use කරලා බලන්නම වටින feature එකක් තමයි මේ deep research කියන feature එක. මෙතනදී ඔයාලට අවශ්‍ය දේ දෙන්නට පස්සේ හරිම පිළිවෙලකට හරිම ලස්සනට ඊට අදාළ කරුණු ටික පහසුවෙන්ම ලබා ගන්න හැකියාවක් තියෙනවා. දැන් මම කතා කරන feature එක හැමෝටම හුඟක් වැදගත් feature එකක්. ඉතින් ඒ තමයි image generation feature එක. ඔයාලට සමහර tools පාවිච්චි කරන්න නම් ඒවට ගෙවීමක් කරන්නම ඕන. එහෙම නැත්නම් දවසට හම්බ වෙන coins ප්‍රමාණයට limit වෙලා පහවදා වෙනකම් බලන් ඉන්න වෙන අවස්ථා තියෙනවා. ඒත් මේ Quinn කියන tool එකේ තියෙන මේ feature එක අපිට free use කරන්න පුළුවන් නිසා ඔයාලට අවශ්‍ය prompt එක send කරලා ටික වෙලාවක් බලන් හිටියම ඔයාලට අවශ්‍ය image එක පහසුවෙන්ම generate කරලා දෙනවා. ඉතින් එහෙම generate කරපු photo එකේ අපිට watermark එකක්වත් බලා ගන්න හැකියාවක් නැහැ. ඉතින් මම හිතනවා මේ feature එකත් ඔයාලට ඔයාලගේ content creation වැඩවලට හුඟක් වැදගත් වෙයි කියලා. ඔයාලට වටිනම feature එකක් තමයි මේ artifacts කියන්නේ. ඉතින් මේ feature එක පාවිච්චි කරලා ඔයාලට සම්පූර්ණ app එකක් පවා build කරගන්න හැකියාවක් තියෙනවා. හිතන්නකෝ ඔයාලට chat කරන්න app එකක් හදාගන්න ඕන කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ chat app කියලා type කරලා send කරන එක විතරයි. ටික වෙලාවකට පස්සේ මෙයා ලස්සනට code එක analyze කරලා අන්තිමේදී preview එකක් පවා බලා ගන්න පුළුවන් විදියට අපිට මේ app එක build කරලා දෙනවා. ඉතින් මම හිතනවා මේ page එකෙන් ඔයාලා හුඟක් වටින, ඒ කියන්නේ හුඟක් වැදගත් විදියට වැඩක් ගනී කියලා. ඉතින් දැන් කතා කරන්නේ හැමෝටම වගේ හරිම වැදගත් feature එකක්. ඒ තමයි video generation කියන feature එක.
ඉතින් මේක යූස් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොම්ප්ට් එකට අදාළ හරිම ලස්සන වීඩියෝ එකක් හරිම පහසුවෙන් කිසිම සීමාවක් නැතුව ඒ වගේම කිසිම වෝටර්මාර්ක් එකක් නැතුව හරිම පහසුවෙන් ජෙනරේට් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට තප්පර 5ක වගේ වීඩියෝ තමයි ජෙනරේට් කරගන්න පුළුවන්. ඒත් ඉතින් ඔයාලා ලිමිට් වෙලා වෝටර්මාර්ක් එක වීඩියෝ හදන එකට වඩා මේ ටූල්ස් එක පාවිච්චි කරලා වීඩියෝ හදන එකේ ක්වොලිටි අතින් හරිම ඉහළයි. ඉතින් මම හිතනවා මේ පේජ් එකෙම ඔයාලා හුඟක් වැදගත් වැඩක් විදියට පාවිච්චි කරයි කියලා. මේ ටූල් එකේ තියෙන තවත් වැදගත් ෆීචර් එකක් තමයි මේ කෝඩ් කියන ෆීචර් එක. ඉතින් මේකෙන් ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ කෝඩින් දැනුම වැඩි කරගන්න, කෝඩින් ගැන ඉගෙන ගන්න පුළුවන්. හරියටම කිව්වොත් ප්‍රෝග්‍රෑමින් උගන්වන ගුරුවරයෙක් වගේ ඔයාට කෝඩින් සම්බන්ධ හැමදේම මේ ෆීචර් එක හරහා ඔයාට ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාට මේ ෆීචර් එක හුඟක් වටින ඒ වගේම වැදගත් ෆීචර් එකක් වෙයි කියලා. ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕන ෆීචර් එකක් තමයි මේ කෝඩ් කියන ෆීචර් එක. ඉතින් මම ඊළඟට කතා කරන ෆීචර් එක තමයි මේක ප්ලෑන් කියන ෆීචර් එක. මේ හරහා ඔයාට ඔයාලගේ වැඩවලට අවශ්‍ය ප්ලෑන් එක හරිම පහසුවෙන් ඒ වගේම හොඳම විදියට හදාගන්න හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය පාලනය සම්බන්ධයෙන් ප්ලෑන් එකක් ඔයාලට හදාගන්න ඕන නම්, ඒ වගේම ඔයාලගේ ව්‍යාපාර සම්බන්ධව ඔයාලට අවශ්‍ය ප්ලෑන් එකක් මේ ෆීචර් එක හරහා හදාගන්න අවශ්‍ය නම් ඔයාලට හරිම පහසුවෙන් ඒ වගේම හොඳම ක්වොලිටියෙන් හරිම ලස්සනට මේ ෆීචර් එක හරහා හදාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ ෆීචර් එකත් ඔයාලට හුඟක් වැදගත් ෆීචර් එකක් වෙයි කියලා. ඉතින් මම දැන් කතා කරන ෆීචර් එක තමයි නිවුස් කියන ෆීචර් එක. ඉතින් මේක යූස් කරලා ඔයාලට ලෝකයේ සිද්ධ වෙන සිදුවීම් ගැන හරිම ඉක්මනින් ඇනලයිස් කරලා හරිම පිළිවෙලකට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට නිව්යෝක් වල සිද්ධ වෙන දෙයක් ගැන දැනගන්න ඕන නම් ඔයාලට මෙතනින් මේ අවශ්‍ය දේ සෙන්ඩ් කරලා ටික වෙලාවක් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ ෆීචර් එක හරහා ඒකට අදාළ විස්තර ටික ඇනලයිස් කරලා ඉන්ටර්නෙට් එකෙන් හොයලා අපිට හෙඩ්ලයින් විදිහට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ෆීචර් එකෙන්ම ඊට අදාළ වැඩිදුර විස්තර දැනගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මම හිතනවා වැඩිදුර විස්තර හොයාගන්නත් මේ ෆීචර් එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. දැන් මම කතා කරන්නේ හුඟක් වටින ෆීචර් එකක්. ඒ තමයි Analyze Image කියන ෆීචර් එක. මේක යූස් කරලා ඔයාලට පහසුවෙන්ම ඉමේජ් එකක තියෙන දේවල් සම්පූර්ණ විස්තරයක් එක්ක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉමේජ් ප්‍රොම්ප්ට් හදන්න, එහෙම නැත්නම් සමහර ෆොටෝ වල තියෙන දේවල් තේරුම් ගන්න මේ ෆීචර් එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙයි. ඔයාලා අනිවාර්යයෙන්ම මේ ෆීචර්ස් try කරලා බලන්න ඕන. එතනින් එහාට ඔයාලට අනිවාර්යයෙන්ම මේ ෆීචර්ස් කොහොමද ඔයාගේ වැඩවලට පාවිච්චි කරන්න කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම දැන් කතා කරන ෆීචර් එක තමයි Summarize Text කියන ෆීචර් එක. ඉතින් මේ ෆීචර් එක හරහා ඔයාලට හුඟක් ලොකු විස්තරයක තියෙන අත්‍යවශ්‍ය කාරණා ටික පහසුවෙන්ම සාරාංශයක් විදියට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා හිතන්න ඔයාලා විකිපීඩියා එකෙන් රටක් ගැන විස්තර හොයනවා කියලා. ඉතින් ඒකේ විස්තරය හුඟක් දිග වෙන්න පුළුවන්. ඒත් ඔයාලට ඒක සමරයිස් කරලා දැනගන්න ඕන නම් ඔයාලට තියෙන්නේ මේ ෆීචර් එක යූස් කරන්න. ඉතින් ඔයාලට හරිම පහසුවෙන් හරිම පිළිවෙලකට ඒක ඇනලයිස් කරලා සමරයිස් කරලා අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා ඒ වගේ වැඩවලටත් මේ ෆීචර් එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මම ඊළඟට කතා කරන ෆීචර් එක හැමෝටම වගේ හුඟක් වටින හුඟක්ම වැදගත් ෆීචර් එකක් වෙයි. ඒ තමයි Get Advice කියන ෆීචර් එක. ඉතින් ඔයාලට මේ ෆීචර් එක පාවිච්චි කරලා ඔයාලට ඉදිරියේදී කරන්න ඉන්න වැඩක් එහෙම නැත්නම් දැන් කරගෙන යන වැඩකට අවශ්‍ය උපදෙස් හරිම පහසුවෙන් හරිම වැදගත් විදියට හුඟක් වටින විදියට ඒ අදහස් වැඩි දියුණු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ ෆීචර් එකත් ඔයාලා පාවිච්චි කරලාම බලයි කියලා. ඉතින් මම දැන් කතා කරන ෆීචර් එක තමයි Help Me Write කියන ෆීචර් එක. ඔයාලගේ ප්ලෑන් එකක් ලියද්දී, ඔයාලගේ සටහනක් ලියද්දී, ඒ වගේම කරුණු එකතු කරලා ඒ කරුණු සටහන්ගත කරන අවස්ථාවල ඒක කරන්නේ කොහොමද කියලා, ඒ කියන්නේ ඒ දේ හරිම පහසුවෙන් හරිම ලස්සනට කරන්නේ කොහොමද කියලා ඇඩ්වයිස් එකක් ගන්න මේ ෆීචර් එක හරහා ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේකත් හැමෝටම හුඟක් වැදගත් AI ෆීචර් එකක් වෙයි කියලා. මම කතා කරන අවසාන ෆීචර් එකක් තමයි Brainstorm කියන ෆීචර් එක. ඔයාලා මොකක් හරි වැඩක් කරනකොට ඔයාගේ ප්ලෑන් එකක් තියෙන්නම ඕන. ඉතින් මේ ප්ලෑන් එක තව දුරටත් වටින ප්ලෑන් එකක් විදියට අපිට නැවත ලබා දෙන්න පුළුවන් හැකියාව මේ ෆීචර් එකට තියෙනවා. ඔයාලා ඔයාලගේ පාඩම් වැඩ කරගෙන යන විදිය මොනවාම හරි අඩුපාඩුවක් තියෙනවා නම් මේ ෆීචර් එක යූස් කරලා ඒ අඩුපාඩුව නිවැරදි කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ ෆීචර් එකත් ඔයාලා හුඟක් වැදගත් විදියට පාවිච්චි කරයි කියලා. ඉතින් මේ විදියට මම අරගෙන අපේ අයිට ඔලේ දෙන හැම AI ෆීචර් එකක්ම පැහැදිලි කරලා ඉවරයි.
ඉතින් මම හිතනවා ඔයාලට ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයාලත් ඔයාලගේම පෞද්ගලික අදහස් මේ ටූල්ස් වලින් පාවිච්චි කරලා ඔයාලගේ දැනුම වැඩි දියුණු කරලා ඔයාලගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න, ඒ වගේම ඔයාලගේ වැඩ කටයුතු පාසු කරගන්න මේ ෆීචර්ස් අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා බලන්න. ඉතින් ඔයාලට මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ගැන හිතන දේත් එතනින් කමෙන්ට් කරලා තියන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා මේක වීඩියෝ එක තවත් යාළුවන්ට වැදගත් නම් ඉතින් වීඩියෝ එක එයාලට ෂෙයා කරලා channel එකත් එක්ක දිගට මේක තියලා ඉන්න කියලා මතක් කරන ගමන් මම අද වීඩියෝ එක මේ විදිහට අවසන් කරනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක මේ වෙනකන් එකතු වෙලා හිටපු හැමෝටම ජය වේවා.